හායි යාළුවනේ කොහොමද ඔයාලට අදත් මාත් එක්ක රසවත් කෑම එකක් හදන විදිය බලමුද? එහෙනම් වැඩි කතා නොකර අපි යමු වීඩියෝ එකට. අද මම හදන්නේ මීට් බෝල්ස්. මේ තියෙන අවශ්‍ය කරන ද්‍රව්‍ය. අඹරගත්ත මස් ග්‍රෑම් 500ක්, පාන් කුඩු ග්‍රෑම් 60ක්, චීස් කුඩු ග්‍රෑම් 100ක්, ප්‍රෙස් මෙලෝ කොළ ලුණු ස්වල්පයක් සහ බිත්තර දෙකක්. මුලින්ම මම මස් එකට ලුණු ටිකක් එක්කව කරනවා. ඉන්පසුව පාකුඩු ග්‍රෑම් 60ත් ඒකටම මික්ස් කරගන්නයි යන්නේ. දැන් ප්‍රෙස් මෙලෝ කොළ ටිකත් ඒකටම දාලා චීස් කුඩු එකත් මස් එකටම දාලා මේ ඔක්කොම එකට තමයි අනන්නේ ළමයි. බිත්තර දෙකක් දාලා ඔක්කොම එකට අනා ගන්න. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට චූටි බෝල හදාගන්න. මේ තියෙන්නේ අපේ මීට් බෝල්ස්. දැන් තෙල් එකක් ලිපේ තියන්නේ ඒ ටික බැද ගන්න. මේ තෙල් එක තක්කාලි සෝස් එකක් හදාගන්න. බලමු තක්කාලි සෝස් එක හදන විදිය. ලුණු ටික තෙල් එකට එක්කව කරලා ලුණු ටික ලාවට බැදීගෙන එනකොට අපි කපාගත්ත ප්‍රෙස් මෙලෝ කොළ ටිකත් ඒකටම එකතු කරගමු. දැන් තක්කාලි ටිකත් එක්කව කරලා ඒකත් තෙලේ ටිකක් මික්ස් කරගමු. ඔයාලට පේනවා ඇති නේද? දැන් ලිපේ ගින්දර අඩු කරගන්න ඕනි. සාමාන්‍යයෙන් ගොඩාක් මඩුවට තමයි මේක උයා ගන්න ඕනි. දැන් මම මේකට ලුණු ටිකත් එක්කව කරලා ඒක වහලා තියමු. දැන් තියෙන්නේ නටාගත්ත තෙල් එකට අපි හදාගත්ත මීට් බෝල්ස් ටික එක්කව කරගන්නයි මේ ආකාරයට බෙදගමු. මේකෙදි අනිවාර්යෙන් මේ මීට් බෝල්ස් යටපැත්ත බෙදනකොට අනිවාර්යෙන්ම මේ විදිහට මාරු කරන්න ඕනි ළමයි. මොකද දෙපැත්තම හොඳට බෙදෙන්න ඕනි. මේ ඔයාලට පේන්නේ ඒ මම එහා පැත්ත මෙහා පැත්ත පෙරලා ගන්න විදියයි. හරිම සුවඳයි. ඔයාලට පේනවා නේද මීට් බෝල්ස් ටික? දැන් බලමු තක්කාලි සෝස් එක. ඒක හොඳ ගානට තැම්බිලයි දැන් තියෙන්නේ. අපි දැන් ඒකෙටම අපේ මීට් බෝල්ස් ටික එක්කව කරලා හොඳට කවලම් කරගමු. මේ පෙන්නන්නේ මීට් බෝල්ස් ටික එක්කව කරලා කවලම් කරගත්තම තියෙන විදිය. හරි රස පාටට තියෙනවා ළමයි. මේක හරි රසයි. ඔයාලා අනිවාර්යයෙන්ම try කරලා බලන්න. හරිම රසයි. අපි දැන් කාලා බලමුද කෑල්ලක්? මේ ඔයාලට මම පෙන්නන්න යන්නේ මම රස බලන විදියයි. ඇත්තටම හරිම රසයි ළමයි. ඔයාලා මේක try කරන්න ඕනි. ඔයාලා මේක කාලා බලන්න. ඇත්තට හරි රසයි. අපි නැවතත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහිල්ලා එන්නම්. බයි.